හැලෝ කොහොමද ඉතින් හැමෝටම ඔන්න අදත් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අද අරන් ආවෙත් මගේ PC room එකේ ගේමින් room එකේ. ඉතින් ජපානයේදී මම කොහොමද ගේමින් room එකක් හැදුවේ කලින් වීඩියෝස් වලින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. like කරලා share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මුලින්ම පෙන්වන්න තියෙන්නේ මම ගත්ත මේ ස්මාර්ට් ලයිට් එක මේක ලයිට් ස්ට්‍රිප් එකක් මේක තමා ඩෙස්ක් එක වටේට ඉස්සරහා පැත්තට නෑ පිටිපස්සෙන් වටේට මේක අලවන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මේක තමා පිලිප්ස් ලාගේ පිලිප්ස් හිව් කියන ඕගොල්ලෝ දන්නත් ඇති මෙලහකට මේ මොකක්ද කියලා මොකක්ද ලෝකේ ගොඩක් කට්ටිය මේක පාවිච්චි කරනවා. මොකද කිව්වොත් මේ පිලිප්ස් හිව් එක ගොඩක් එළිය වැඩි අනිත් ඒවාට සාපේක්ෂව එළිය වැඩි ලයිට් එකක්. එතකොට මේකේ ඔප්ෂන් වගේක් තියෙනවා. මේක පුළුවන් Bluetooth වලින් ෆෝන් එකට ඇප් එක ඩවුන්ලෝඩ් කරලා Bluetooth හරහා කනෙක්ට් කරන්න. එතකොට මේක දැන් මීටර් 2ක ස්ට්‍රිප් ලයිට් ස්ට්‍රිප් එකක්. ඉතින් මේක පුළුවන් එක්ස්ටෙන්ඩ් කරන්න 10 මීටර් වෙනකම්. කහට රුමනාවක් තියෙනවා. ඉතින් මීටර් 10ක් වෙනකම් මේක වෙනම අරගෙන අපව දික් කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මොනිටර් එකට මොනිටර් ආම් එකක් දැන් තියෙන්නේ මොනිටර් එකට ආපු මේ තියෙන ස්ටෑන්ඩ් එක මොනිටර් ස්ටෑන්ඩ් එකත් එක්ක තමයි දැන්ට තියෙන්නේ. ඉතින් මොනිටර් එක ටිකක් පස්සට කරන්න ඕනේ හින්දා වැඩි වුණ ටිකක් තමයි පස්සට තව කරගන්න ඕනේ. ඒක හින්දා ගත්තා මොනිටර් ආම් එකක්. ඉතින් ආම් එක පෙන්වන්න කලින් මේක තමා මොනිටර් ආම් එකට එන අපි ඩෙස් එකට ආම් එක සෙට් කරොත් එහෙම ඩෙස් එක හීරෙන්න බලනවා. එතකොට ඒකට අපි ආම් එක තද කරද්දී මේ ඩෙස් එක පොඩ්ඩක් ටික එබෙන්න පුළුවන්. ඉතින් ඒක නැති කරන්න එහෙම දේවල් වෙන්නේ නැති වෙන්න මේ තියෙනවා මොනිටර් ආම් එකට එන ප්ලේට් එකක්. ඉතින් මේ ප්ලේට් එක දාලා අපිට මොනිටර් ආම් එක සෙට් කරන්න පුළුවන්. ඉතින් මේක වෙනම ගන්න ඕනේ මොනිටර් ආම් එකත් එක්ක නෙමෙයි එන්නේ. ඉතින් ජපානයේදී Amazon එකේ මේවා ගන්න පුළුවන්. ඉතින් මම ගත්ත ආම් එක තමා මේ තියෙන එතන ගහලා තියෙනවා එර්ගොට්‍රෝන් කියලා. එර්ගොට්‍රෝන් කියන ආම් එක තමයි මේක ගත්තේ. ඉතින් අද ওই ටික තමයි අද ගේමින් රූම් එකට අප්ග්‍රේඩ් කරන්න යන්නේ. ඉතින් ඊට කලින් මුලින්ම ආම් එක හයි කරන්න කලින් මුලින්ම හයි කරන්න හිතන් ඉන්නේ මේක ලයිට් ස්ට්‍රිප් එක. ලයිට් ස්ට්‍රිප් එක වටේට හයි කරලා ඉවර වෙලා තමා ආම් එක හයි කරන්න හදන්නේ. බලන් ඉන්න එහෙනම් කොහොමද මේක වෙන්නේ කියලා. එහෙනම් ඉතින් අපි මේක සෙට් කරලා බලමු කොහොමද කියලා. ඉතින් guys masking tape කියන එක මුලින්ම වටේටම මීටර් 2ක් විතර එනකන් ඇලෙව්වා. අලවලා ඒක ඇලෙව්වේ අර ඕන වෙලාවට අපිට ගලවන්න ලේසි වෙන්න. ගැලෙව්වට පස්සේ අර තියෙන සාමාන්‍ය ටේප් එකක් ගැලෙව්වට පස්සේ ඒක ගැලෙව්වම ඒකේ තියෙන අර තියෙනවා නිකන් ගම්මයක් වගේ ඒක හිටිනවා වටේට. දැන් masking tape එකේ එහෙම නැහැ. ඒක ඇලෙව්වට පස්සේ අපිට ඕන වෙලාවක පස්සේ ඒක හිමීට ගලවලා දාන්න පුළුවන්. ඒකේ පස්සේ අර ගම් එක වගේ එක හිටින්නේ නැහැ. ඉතින් guys මේ තියෙන්නේ කලින් අලවලා තියෙන එක තමයි masking tape එක කියන්නේ. මේක තමයි මේකත් ලේසියෙන්ම ගලවන්න පුළුවන් එකක්. ඊට පස්සේ ආපහු ටිකක් සුදු පාට එකක් අලවලා තියෙනවා යටින්. ඒක තමයි guys දෙපැත්තම ඇලවෙන tape එක. මේකත් ලේසියෙන්ම ගලවන්න පුළුවන් කියලා තමයි ගහලා තිබ්බේ. කෝකටත් යටින් අර masking tape එක ගහලා තමයි මම මේක ඇලෙව්වේ. මොකද ගලවන්න ලේසි වෙන විදිහට මොකක් හරි මේක ගලව ගන්න බැරි වුණොත් මේක ගලවන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඩෙස් එකේ ඩෙස්ක්ටොප් එකට කිසිම ඩැමේජ් එකක් එන්නේ නැති වෙන්න තමයි මේ විදිහට කරේ. ඊට පස්සේ මේකේ තව උඩින් ලේ එකක් තියෙනවා. ඒ ලේ එක
මෙතන ඉඳන් මේ ගලවන්න පුළුවන්. ගැලෙව්වට පස්සේ මේ උඩ පැත්තත් ඇලවෙන විදිහට දැන් ඇලවෙන්නේ නැහැ. මොකද මේ ලේ එක ගලවලා නැහැ. ඊට පස්සේ මේකේ උඩ පැත්ත ලේ එක ගැලෙව්වට පස්සේ අපිට පුළුවන් මේකට ලයිට් ස්ට්‍රිප් එක දිගටම මේක අලවගෙන යන්න. ඔන්න දැන් පිලිප්ස් හිව් එක වටේට අලවන්න යන්නේ. ඉතින් අලවලා බලමු කොහොමද කියලා. ඔන්න ගයිස් එහෙනම් මේක ඇතුලේ බලමු මොනවද තියෙන්නේ කියලා. අපිට ලයිට් ස්ට්‍රිප් එක අරනහම මොනවද තව තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි ඇරිය ගම. ඉතින් මේක බලා ගන්න පුළුවන්. මේකේ තියෙන මුලින්ම මේ මොකද්ද මං හිතන්නේ ලයිට් ස්ට්‍රිප් එක සෙට් වෙන ගැජට් එක වෙන්න ඕනේ, කෑල්ල වෙන්න ඕනේ. මේක මම මේක හරහා තමයි මං හිතන්නේ බ්ලූටූත් වලට කනෙක්ට් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ තියෙනවා මෙතන ලයිට් ස්ට්‍රිප් එක තියෙනවා. ලයිට් ස්ට්‍රිප් එක තියෙනවා. අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. ඊට තව පෙට්ටියක් තියෙනවා ඇතුලේ මොකක්ද දන්නේ. ඒක ඇතුලේ තියෙනවා කේබල් එකක් තියෙනවා වෙනම සෙට් වෙන්න. ඊට පස්සේ තව ප්ලග් එකක් මම හිතන්නේ මේක කරන්ට් එකට සෙට් වෙන එකක්. මෙතන තියෙනවා මේක තමයි guys මේක වෙන්නේ අපිට පුළුවන් මේක දැන් මේක මීටර 2නේ අපිට මේක මීටර 10ක් වෙනකන් එක්ස්ටෙන්ඩඩ් කරගන්න පුළුවන් සල්ලි දීලා අරගෙන ලයිට් එක විතරක්. ලයිට් එක විතරක් ගත්තේ මම හිතන්නේ පිලිප්ස් හිව් එකේ ගණන් අඩුවට ගන්න පුළුවන්. මේ සෙට් එකත් එක්ක ගද්දි තමයි ගාණ වැඩි වෙන්නේ. ඊට පස්සේ තව තියෙනවා මේ වගේ විස්තරයක් දාපු එකක් තියෙනවා. මම හිතන්නේ මේක ඇතුලේ තියෙන එක ඒගොල්ලන්ගේ විස්තරය තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඔව් ඒක කොහොමද කරන්නේ අර මේවා තමයි ඒක තියෙන්නේ. ඒක නම් උන් නැති වෙයි කියලා හිතනවා. ඊට පස්සේ ප්ලග් මම හිතන්නේ මේ තියෙන ප්ලග් එකට එන අනිත් කෑල්ල මේක මේ විදිහට සෙට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක දැන් සෙට් කරගෙන හයි කරලා බලමු කොහොමද කියලා. මුලින්ම මේක සෙට් කරන්න තියෙන්නේ කොහොමද? මේ විදිහට දාන්න තියෙන්නේ guys. බටන් එක ඔබලා මේ විදිහට සෙට් කරන්න තියෙන ප්ලග් එක. ඊට පස්සේ මේ විදිහේ ටිකක් දිග සැහැණ දිග කේබල් එකක් හම්බ වෙනවා. සැහැණ දිගයි. ඉතින් මේකේ පෝට් දෙකම එක සමානයි. ඉතින් මම හිතන්නේ ඕන පැත්තක් කුට්ටුයි. ඒ වගේ එකක්. මේක එකක් එනවා මෙතන. එක සමාන නැද්ද මන්ද? කැඩුනාද මන්ද? මේ පෝට් දෙකම එක සමානයි. එකක් මෙතනට. දැන් අනිත් එක එනවා මෙතන ප්ලග් එකට සෙට් වෙන එකේ පිටිපස්ස තැනට. ඊට පස්සේ මෙතන තියෙනවා පිලිප්ස් ලයිට් ස්ට්‍රිප් එකේ හයි වෙන එකක්. මේක ප්ලග් එකකින්ද ඒක හයි වෙනවා මෙතෙන්ට. හයි වුණා. මම හිතනවා මේ විදිහට හරි කියලා. මුලින්ම මේක හයි කරන්න කලින් පොඩ්ඩක් ප්ලග් එකට ගහලා බලනවා මේක වැඩ කරනවාද කියලා. ඉතින් ඔන්න guys මේක ඔන්න මේ විදිහට තමයි වැඩ කරන්නේ. දැන්ට නම් තියෙන්නේ මේකේ ලයිට් එක මම හිතන්නේ ටිකක් කහ පාටට නිකන් වෝම් ලයිට් එකක් විදිහට තමයි දැන්ට තියෙන්නේ. මේකේ පස්සේ අපිට ඕන විදිහට මේකේ ලයිට් ඔක්කොම සෙට් කරන්න පුළුවන්. ඉතින් දැන් මේක අපි අලවලා බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. ඔන්න ඉතින් guys මේ විදිහට තමයි මේ ඩබල් ටේප් එකේ මම කිව්වා මේකේ මේ
එක පැත්තක් තියෙනවා මේකේ මේ උඩින් ටේප් එකක් ආපහු ගහලා තින්නේ මේක එකපාරක් ගැලෙව්වට පස්සේ මේක දෙපැත්තම ඇලවෙනවා. ඉතින් මේක තියෙන පොඩි මේ කෑල්ලක්. ඉතින් මේක මේ විදිහට ගලව ගත්තාම මේ විදිහට ගලවගෙන යන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට ගලව ගත්තාම මේක දැන් ඇලවෙනවා මේ පැත්ත. ඉතින් ඒ විදිහට තමයි මේ ටේප් එක හැදිලා තින්නේ. දෙපැත්තම අලවන්න පුළුවන් විදිහට තමයි මේ ටේප් එක හැදිලා තින්නේ. ඉතින් මේක ගලවලා අපි ලයිට් ස්ට්‍රිප් එක හයි කරලා බලමු කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලයිට් ස්ට්‍රිප් එක බලා ගන්න තියෙන්නේ ඇලෙව්වට පස්සේ. ඉතින් අන්තිමට අපි බලමු මේක ඔක්කොම සෙට් කරලා ඉවරනට පස්සේ කොහොමද පේන්න තියෙන්නේ කියලා. හොඳයි නම් guys දැන් යන්නේ මොනිටර් එකට මොනිටර් ආර්ම් එක හයි කරන්න. ඉතින් මේක හයි කරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට ආම් ප්ලේට් එකක් තියෙනවා. එකක් තමයි උඩට එනවා. අනිත් එක එන්නේ ඩෙස්ක්ටොප් එකේ පල්ලෙහා පැත්තට තමයි අනිත් එක එන්නේ. ඉතින් මේ විදිහට තමයි ඒක තියෙන්නේ. ඉතින් පෙට්ටිය ඇතුලේ මේ විදිහට තමයි බලන්න තියෙන්නේ. මුලින්ම තියෙන එර්ගොට්‍රෝන් එකේ විස්තරය ගහලා මේක කොහොමද මම හිතන්නේ ඇසෙම්බල් කරගන්න කියලා. මේකෙත් තියෙන යන වර්ග එක එක જાතිය යන වර්ග જાතියක් තියෙනවා. යන જાති 3-4ක්ම තියෙනවා. ඉතින් මේක බලාගෙන තමා හයි කරගන්න යන්නේ. ඊට පස්සේ මේ වගේ ඇවිල්ලා තියෙනවා කේබල් මැනේජ්මන්ට් වලට එන කෑලි දෙකක් ඇවිල්ලා තියෙනවා. ප්ලාස්ටික් කේබල් මැනේජ්මන්ට් වලට එන එක. මේක නම් මම හිතන්නේ ඕන වෙයි කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට හම්බෙලා තියෙනවා මෙතන මොනවද මේ විදිය අන වර්ග සෙට් එකක්ම තියෙනවා. ආමුතු ප්ලේට් එකකුත් තියෙනවා. එකේ කෑලි වගේක් තියෙනවා. ඉතින් මේක බලන්න එන්නේ මැනුවල් එක බලලා තමයි මේක සෙට් කරගන්න වෙන්නේ. ඊට පස්සේ මෙතන හම්බෙලා තියෙනවා අපව මොනිටර් ආර්ම් එකට එන කෑල්ලක්. ඊට පස්සේ මෙතන තියෙනවා මොනිටර් ඩෙස්ක්ටොප් එකට සෙට් වෙන මොනිටර් එක මේ විදිහට තමයි සෙට් වෙන්නේ. ඊට පස්සේ අන්තිමට එනවා මේ වගේ එකක් ඇවිල්ලා තියෙනවා. මේක තමයි මොනිටර් එකට සෙට් වෙන්නේ. මොනිටර් ආර්ම් එකත් එක්ක මොනිටර් එකට සෙට් වෙන කෑල්ල තමයි මේ තියෙන්නේ. ඉතින් ඔක්කොම එච්චරයි පෙට්ටිය ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ සෙට් කරලා දැන් බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි ලයිට් ස්ට්‍රිප් එකයි මොනිටර් ආර්ම් එකයි බලා ගන්න පුළුවන්. ඉතින් ලයිට් එක නම් මාරම එළියක් තියෙන්නේ ලයිට් ස්ට්‍රිප් එක. එතකොට මොනිටර් එක මට ඕන වුණා වගේ මොනිටර් එක පුළුවන් තරම් මම පස්සට කරලා තින්නේ. ඕනනම් ඩෙස් එක තව ටිකක් ඉස්සරහට අරගෙන තවත් පස්සට කරන්න පුළුවන්. ඉතින් මට ඩෙස් එක පොඩ්ඩක් පිටිපස්සට කරලා ඩෙස් එකක් තියාගන්න ඕනේ. ඉතින් මේ ගානට ඩෙස්ක් එක මේ ගානට තියාගෙන කලින්ට වඩා තව ටිකක් ඈතට වෙන්න මොනිටර් එක හයි කරගන්න පුළුවන් වුණා මොනිටර් ආර්ම් එකත් එක්ක. ඉතින් මේ විදිහට තමයි අන්තිමටම මගේ ගේමින් රූම් එක PC සෙටප් එක මේ විදිහට තමයි හදාගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ අන්තිමට තියෙන්නේ ලයිට් ස්ට්‍රිප් එක ගැන කිව්වොත් එහෙම මේකේ ෆෝන් එකෙන් පුළුවන් ඇප් එකක් තියෙනවා. මෙන්න මේ තියෙන ඇප් එක Hue කියන ඇප් එක, Philips Hue කියන ඇප් එක. ඉතින් මේකට ගියොත් එහෙම මේකේ ඇතුළට ගියාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් පුළුවන් අපිට ඕන තරම් අපේ මේක ඕන ලයිට් ස්ට්‍රිප් එක ඕෆ් කරන්නත් මේකෙන්ම පුළුවන්. මේ විදිහට
ඉතින් ආපහු ඔන් කරන්නත් මේකෙන්ම පුළුවන්. ඊට පස්සේ මේකේ බ්‍රයිට්නස් එක අඩු වැඩි කරන්න පුළුවන්. ඉතින් ඒක මෙතන උඩ තියෙනවා බ්‍රයිට්නස් එක අඩු වැඩි කරන්න පුළුවන් විදියක්. ඉතින් ඒකෙන් පුළුවන් බ්‍රයිට්නස් එක මේ විදියට අඩු වැඩි කරන්න. ඊට පස්සේ මේකේ ඇප් එකෙන්ම පුළුවන් මේකේ කලර්ස් මාරු කරන්න. දැන් තියෙන්නේ මට බ්‍රයිට් කියන එකේ තියෙන්නේ මෙතන තියෙනවා ගැලරි කියලා එකක්. ඒකේ තියෙනවා එක එක ගොඩක් තියෙනවා එක එක විදියට. ඉතින් මම එකක් දෙකක් දාලා පෙන්නන්නම්. මේක රෝස් එක රෝස මල් පාට රතු පාටට. ඊට පස්සේ මෙහිදී එකක් තියෙනවා. ඊට පස්සේ ඒ විදිහට තව ගොඩක් ඒවා තියෙනවා. ඉතින් සෑහෙන්න තියෙනවා. ඉතින් අපිට කැමති එකක් දාගන්න පුළුවන්. මේ විදිහේ නිකන් අවුරා ආර්ටික් අවුරා කියලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඒවත් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මගේ PC desk එක අන්තිමට සෙටප් කරගත්තේ මම. ඉතින් ඔහොම තමයි ගේමින් රූම් එක ජපානයේදී මං හදාගත්තේ. ජපානයේදී මේ විදිහේ බඩු දාලා ඉතින් හදාගත්තේ මේ විදිහට තමයි අන්තිමට පේන්න තියෙන්නේ. ඉතින් මෙතනින් ඉතින් වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් හැමතිස්සෙම කියනවා වගේ අපි ඉතින් මොනවද ජපානයේ කරන්නේ? එහෙම නැත්නම් මේ PC room එකේ අපි gaming room එකක් හදාගත්තා. ඒකේ මොකක් හරි වීඩියෝ එකක් හරි අපි කොහේ හරි යන travel කරන ජපානයේදී වීඩියෝ එකක් හරි ඔයගලන්ට අරගෙන එන්න. ඉතින් අමතක කරන්න එපා channel එක subscribe කරන්න. ඉතින් අනිත් යාළුවන්ටත් like කරලා share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක එහෙනම් මෙතනින් නවත්තනවා. ඉතින් අපි ළඟදිම තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අපි ගිහින් යන්න. bye bye.